හායි හායි යාළුවනේ කුක් විත් අශ channel එකෙන් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ දවස් ටිකේ තිබුණු වෛරස් උණ හෙම්බිරිස්සාව නිසා මට ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නත් බැරි වුණා. ඒ වගේම ගොඩක් අයගේ වීඩියෝ බලන්න, ඒ වගේම කමෙන්ට් දාන්න බැරි වුණා. ඒකට මාත් එක්ක තරහ වෙන්න එපා හොඳද? මේ වෛරස් එක නිසා ගොඩක් අමාරු වුණා. කන්න බොන්න පවා ගොඩාක් අමාරු වුණා. ඉතින් තමයි ටිකක් නැගිටලා හරි ඉන්නේ. ඉතින් එහෙම දවසක මට එහා පැත්ත ගෙදරින් දෙල් ගෙඩියක් හම්බුණා. ඉතින් මට හිතුණා අප්පිරියාව නැතුව යන්න දෙල් මාළුවක් හදලා කන්න ඕනි කියලා. ඉතින් ඒ අතරේ මට හිතුණා දෙල් මාළුව හදන වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න ඕනි කියලා. ඒක නිසායි මම අද ඔයාලට රසම රස දෙල් මාළුවක වීඩියෝ එකක් අරන් එන්නේ. ඉතින් ඉස්සෙල්ලාම දෙල් ගෙඩිය මම දෙකට පළලා ඒක කෑලි කෑලි වලට කපලා ගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම සුද්ධ කරගත්තා. ඔයාලා දෙල් සුද්ධ කරන්න දන්නවනේ. ඒ වුණාට ඉතින් මම සුද්ධ කරන වීඩියෝ එකකුත් දැම්මේ ගොඩාක් අය දන්නේ නැති අයත් ඉන්න නිසායි. ඉතින් එහෙම සුද්ධ කරගෙන අරගෙන මම ලොකු කෑලි වලට තමයි කපලා ගත්තේ. ඔයාලට කැමති නම් ඒක පොඩි කෑලි වලට කපලා ගන්න පුළුවන්. මම සම්පූර්ණ ගෙඩියම මෙන්න මේ විදිහට කපලා ගත්තා. මේ දෙල් ගෙඩියේ තියෙනව නේද අර චූටි හිල්. අන්නේ හිල් නැති වෙන්න කැප්පුවාම තමයි දෙල් ගෙඩිය ඉව්වහම රස. ඉතින් මං ඒ විදිහට මෙන්න මේ දෙල් ගෙඩිය චූටි කෑලි වලට නැතුව ලොකු කෑලි වලට කපලායි ගත්තේ. ඊට පස්සේ ඒ ටික හැමම වතුරට කපලා දාලා සුදු ලූණු කුරුදු පොතු ඒ වගේම තුන පහ ටිකක් කහ ටිකක් මිරිස් කුඩු චූට්ටක් කරපිංච ටිකක් රම්පි ටිකක් වගේ ගත්තා. ඉතින් ගොඩක් අය දෙල් මාළුව හදනකොට මිරිස් කුඩු දාන්නේ නැහැ. හැබැයි මට සැරට කන්න ඕන නිසා මම මිරිස් කුඩු චූට්ටක් ගත්තා. ඉතින් ඔයාලට මේකට මිරිස් කුඩු නොදා හදන්න පුළුවන්. හොඳද? ලුණු කුඩු ටිකකුත් අරගෙන මං අර වතුරට දාපු දෙල් ටිකටම මම මේ පහේ ටික දානවා. එහෙම දාලා ඔක්කොම එකට තියලා කලවම් කරලා මම ලිපේ තියනවා. මේක ලිපේ තියන්නේ මම නම් වතුරෙන්. ඉතින් ඔයාලට දීකිරි තියනවා නම් මේ වෙලාවේ දීකිරි වලින් ලිපේ තියන්න පුළුවන්. ඉතින් මම වතුරෙන් ලිපේ තියලා ඒ වතුර ටිකෙන් තැඹීගෙන එනකොට තමයි දීකිරි දැම්මේ. ඉතින් දීකිරි ගොඩක් තියන අයට දීකිරි වලින්ම ලිපේ තියන්න පුළුවන්. ඔන්න මේ වෙලාවේ මම දීකිරි ටික දාලා දෙල් ටික හොඳට තැම්බෙන්න තිබ්බා. ඉතින් මම නම් වැහුවේ නැහැ. ඔයාලට මේක වහලා වුණත් හදාගන්න පුළුවන්. දැන් පේනව නේද? මගේ දීකිරි වලින් දෙල් ටික තැම්බීගෙන එනකොට හිඳීගෙන එනකොට මං ඒකට මිටි කිරි ටික එකතු කළා. මේ වෙලාවේ මගේ දෙල් ටික හොඳට තැම්බිලායි තියෙන්නේ. දෙල් ගෙඩිය ටිකක් පැහිලා මදි හින්දා තමයි ඒ තැම්බිලා නැහැ වගේ පේන්නේ. හැබැයි හොඳටම තැම්බිලායි තියෙන්නේ. ඉතින් මං ආයේ මිටි කිරි ටිකක් දාලා උතුරන්න ටිකක් වෙලා ඔහොම තියලා තිබ්බා. ඉතින් දෙල් මාළුව වගේ උයනකොට අපි ගොඩක් දුරට කතුරු මුරුංගා කොළ ඒ වගේම නිවිති කොළ ඒ වගේ එක කොළ ಜಾති දානවනේ. ඉතින් මට මේ වෙලාවේ මුරුංගා කොළ තිබුණ නිසා මම මුරුංගා කොළ ටිකකුත් මෙන්න මෙහෙම තැම්බීගෙන එනකොට මිටි කිරි ටිකක් දාලා පැහිගෙන එනකොට තමයි දැම්මේ. එතකොට කොළවල කොළ පාට ගතිය ලස්සනට තියෙනවා. ඉතින් ඒ ටිකක් දාලා හොඳට හිඳෙන්න තමයි මම මේ තියන්නේ. ඉතින් එතකන් අපි දෙල් මාළුව රස කරගන්න බඩුවක් හදමුද? වැඩි දෙයක් නැහැ. ඔන්න තාච්චියක් ලිපේ තියලා තාච්චිය හොඳට රත් වීගෙන එනකොට ඒකට මම අබ හැඳි දෙකක් එකතු කළා. ඉතින් ඔය පේනව නේද? ඔන්න දැන් අබ ටික බැදෙන්න තමයි යන්නේ. ඉතින් අබ බැදෙනකොට හරියටම බැදලා ඉවරයි කියලා දැනගන්නේ කොහොමද දන්නවද? අබ හොඳට බැදුනහම අබ පුපුරනවා. ටිටි 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 ගාලා පුපුරන සද්දය ඇහෙනව නේද ඔයාලට? ඉතින් ඒ ටික පුපුරලා ඉවරුණාට පස්සේ අබ ටික ඔක්කොම බැදලා ඉවරයි. මම නම් හිතන්නේ එහෙම තමයි. ඊට පස්සේ අපිට අබ ටික කොටා ගන්න පුළුවන්. ඔන්න දැන් මගේ සද්දේ ඉවරයිනේ. මං ඉතින් වෙනම අයින් කරලා තියාගත්ත අබ කොටන්නම තියාගත්ත පොල් කට්ටට අප ටික දාලා අපේ පොඩි වංගෙඩිය මෝල් ගහෙන් මේක හොඳට අඹර ගන්නවා. පේනව නේද? හරිම සරලයි. ඉතින් මේක මෙන්න මෙහෙම 3-4 පාරක් කරකවලා ගත්තාම අප ටික හොඳට කෙටිලා එනවා. දැන් තියෙන්නේ අපේ රසම රස දෙල් මාළුවට දාගන්න තමයි. මේ වෙලාවට මාරම සුවඳයි. ඒ වුණාට මට හෙම්බිරිස්සාව නිසා මට නම් සුවඳ ආවේ නැහැ. හැබැයි අපේ හස්බන්ඩ් කිව්වා සුවඳයි කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට අබ කුඩු ටික දෙල් මාළුව උඩින් දාගත්තා.
ඔයාලට ඕන නම් කලවම් කරගන්න පුළුවන්. හැබැයි මං කලවම් කරන්න ගියේ නැහැ. අපි බෙදා ගන්නකොට ඔක නිකම්ම කලවම් වෙනවා. ඉතින් ඔහොම ලස්සනට දෙල් මාළු උඩින් අප ටික දාලා තියෙනකොට අමුතු ලස්සනක් තියෙනවා. මං ඒ ලස්සනට ආසයි. ඒකයි මං එහෙම කළේ. ඉතින් යාළුවනේ මේක ඔහොමම අඩු ගින්දරේ ඉදෙන්න තියලා මම යන්නේ දැන් දෙල් මාළු එක්ක බත් කන්න තමයි. ඔන්න ඉතින් බැරි ගාතේ කන්න ආස නිසා මඤ්ඤොක කොළ ටිකකුත් කොටාගෙන බැදුම් චුට්ටකුත් හදාගෙන දෙල් මාළු එක්ක බත් කන්න තමයි යන්නේ. ඉතින් මේ මෙනු එකට කාලා බලන්නකෝ ඇත්තමයි මාරම රසයි. බත් පිඟන් 2-3ක් උනත් කන්න නම් පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට දෙල් මාළු හදලා බලලා රස නම් මටත් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. අපේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අමතක නොකර අපිව සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා, ෂෙයා කරලා, කමෙන්ට් කරලා අපිට සපෝට් එකක් ලබලා දෙන්න. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.